සුපිරියට සර්විස් කරගත්තා. හෙලෝ. අයියේ මේ කොස්සින්න බස් එකයි මයි නිකන්ද කතා කරන්නේ. ඔව් මල්ලි කියන්න. අයියේ මේ අපි ට්‍රිප් එකක් යන දාගෙන තියෙනවා. කොහෙද මල්ලි? නුවරඑළිය පැත්තේ තමයි අයියේ. කාලෙකින් ඒ පැත්තේ ගියෙත් නෑ මල්ලි. කවද්ද ඔය ට්‍රිප් එක යන්නේ? 26 අයියේ. ඒ කියන්නේ මේ අනිද්දා. ඔව් අයියේ. කීයටද මල්ලිලා යන්නේ එහෙනම්? අයියේ උදේ දළදා මාලිගාවේ පහේ පූජාවට ඉන්න ඕනේ හින්දා අපි මෙහෙන් 12ට විතර හිතාගෙන ඉන්නේ. 12ට විතර නේ මල්ලි. ඔව් අයියේ. මං කොහෙන්ද කට්ටියව ගන්න ඕන? මං අයියට ලොකේෂන් එක දාන්න. හරි එහෙනම් මල්ලි මට 25 වෙනිදා හවසට දාන්නකො ලොකේෂන් එක. හරි අයියේ මං දාන්න. මම මේ අද බස් එක සර්විස් කරන්න ආවේ මල්ලි. මල්ලිලා තමයි පළවෙනියටම යන්නේ. ඒක හොඳයි අයියේ. හරි එහෙනම් මල්ලි 26 උදේ සෙට් වෙමු. හරි අයියේ. තියෙනවා එනම් බුසරණයි. හරි අයියේ. ට්‍රිප් එකකුත් සෙට් වුණා එහෙනම්. දැන් ඉතින් මං හෙට මහරයට එපැයි යන්න. රෑ 12ට හෙට යන්න ඕනේ කියලා මම මෙහෙන් 11ටවත් යන්න වෙනවා. අපෝ මහ කළුවලේ කොහේ යන්නත් තියෙද්ද දන්නෙත් නෑ. කමන්නේ ට්‍රිප් එකක් නේ. සල්ලි කීයක් හරි හොයාගන්නත් එපා. බස් එක ගෙදර තියාගෙන ඉඳලා හරියන්නේත් නැහැනේ ඉතින්. පාරට දාගමු එහෙනම් වාහන නෑනේ. ෂෙප් එකේ දාගමු පාරට. ඉතින් ගෙදර ගිහිල්ලා නිදා ගන්න තමයි තියෙන්නේ. හෙට මොකෝ නිදා ගන්න තියේවි. අද හවස ඉඳන්ම නිදා ගන්න හොඳට කාලා නිදා ගන්න ගෙදර ගිහිල්ලා. සැපේ නිදාගෙන යන්න තියෙන්නේ. මට මු කතා කරපු විදිය නම් එච්චර සෙට් උන්නේ නෑ. මු මොකක් හරි ආතල්ලයක් දෙනවත් දන්නෙත් නෑ මට. මොකද උදේ පහේ පූජාවට යන්නේ නැහැනේ දළදා මාලිගාව ළඟම ඉන්න කට්ටිය උදේ පහේ පූජාවට යන්නේ. දවල් පූජාවට තමයි ගොඩක් කට්ටිය යන්නේ මෙහෙන් යන අය. කමන්නේ මොන දෙයක් වෙන්න කියලා යමුකෝ. ගෙදර ළඟටත් ආවේ එහෙනම්. යකෝ මං සර්විස් එකට මෙච්චර දුර ගියේ. මෝ ඇති අන්තන් ගෙදරට ආවා. ෂේප් එකේ දාගමු ගෙදරට. දැන් ඉතින් නිදාගෙන ඉල්ලලා තමයි තියෙන්නේ. හොඳට කාලා නිදා ගන්නවා. බස් එකත් පාක් කරගත්තා. දැන් ඉතින් ගෙදරට ගිහිල්ලා කෑවා නිදාගත්තා. එච්චරයි. ගුඩ් මෝනින් මල්ලි. good morning අයියේ. මම මේ එන්නේ එළියට බැස්ස විතරයි. අයියේ නම් එන්න. ටිකක් දුර තියෙන්නේ නේ මල්ලි. ඔව් අයියේ. හරි මං එන්න. යකෝ මං හෙන දුරක් කියන්න එපා මුන්ව ගන්න. හොඳ ගාණක් ඉල්ල ගන්නවා මෙච්චර දුර ගිහිල්ලා. මුන් මට එන්න කියලා ආතල්ලයක් දෙනවත් දන්නෙත් නෑ හැබැයි. කෝකට ඉතින් බස් එක ස්ටාර්ට් කරගෙන යමු. දැන් ඉතින් බාරගත් එක යන්නත් එපාය. දැන් මොකෝ බැරි කියන්නේ. අම්මෝ ලයිට් එක දැම්මම ලස්සන. මරු ස්ටාර්ට් කරගෙන යමු. සාදු සාදු. හරි එහෙනම් යන්න තමයි තියෙන්නේ දැන් ඉතින්. අද කොන්දොස්තර මල්ලිටත් එන්න බැරි කිව්වනේ. මං විතරයි. ආතල් එකක් දුන්නත් මම තමයි අහුවෙන්නේ. ගාන්ට හරවගෙන පාරට දාගමු. පාරේ මෙලෝ එකෙක් නෑ. මේ මහරයට කවුද ඉතින් පාරේ යන්නේ? දැන් 11ත් පහු වෙලානේ. මෙතන මේ බෆර් එක වදින සීන් එක තමයි මට එපා වෙන්නේ. මේක හරියන්නේ නැහැ හදා ගන්න ඕන මොකක් හරි ගේමක් දීලා. ෂේප් එකේ හදාගමු. දැනට ඉතින් දාගන්න එපායි කොහොම හරි. බං. මෙතනින් දාගන්න විනාඩි 5ක් විතර. සර්විස් කරන් ආපුක මං හප්ප ගන්නේමකෝ. ෂේප් එකේ දාගමු. අම්මෝ පාරට නම් දාගත්තා. දැන් ඉතින් යෑමක් තමයි තියෙන්නේ. 12 වෙද්දි යන්නත් එපා. සින්දුවකුත් දාගෙන ආතල් එකේ යන්න ඕන. මොනවා කරත් ආතල් එක.
අරුවට කෝල් එකක් අරන් බලමු. හෙලෝ අයියේ. ඒ මං ටවුන් එකෙන් එළියට ඇවිල්ලා ඉන්නේ. දැන් උඹලා කොහෙද ඉන්නේ? හරි අයියේ ඉස්සරහට ආවන් පස්සේ ලෝරියක් එක්ක තැනක් ඇති ඒ පාරෙන් ඇතුළට දාන්න. දැන් නම් හිතන මෝඩකමකට මේ ට්‍රිප් එක බාරගත්තේ කියලා. මම මේ කොහේ එක්කන් එනවද මන් දන්නේ නැහැ. මේක මේ පැත්තේ ගෙවල් තිය මං කවදාවත් ඇවිල්ලා නැහැ මේ පැත්තට. ලෝරියක් එක්ක පාරක් කියලා කිව්වේ කොබන් ලෝරියක්. ලෝරිය නම් කොච්චර තියෙයි බං? මෙතන වෙන්නේ නැති හැබැයි ටිකක් ලොකු ලෝරියකට තියෙන මේකනේ. මෙතනින්වත් දාගමු. මේ පාරේ දාන්න බැරි මේ බස් එක. අනේ මන් දන්නේ මොන් හින්දා යකෝ සර්විස් කරා විතරයි. දාගමු බලන්න. පොයකෝ තාඩින් මේ වදිනවා. මොන විකාරයක් බං මුන්ගේ මේ පාරවල් එක තනිකර වටයයි කඳුයි පල්ලනුයි ගෙවල් මැදින් යන්නද ඔය තියෙන්නේ. කොන්දොස්තරය ආවෙත් නැහනේ. ඌ හිටියනම් පොඩ්ඩක් ඉස්සරහා බලන්න කියලාවත් කියන් තිබ්බා. පාර කන්දකුත් තියෙනවා නේ මන් දන්නේ නැහැ බං. කො බලන්න ගේම් එක පරිශේප් එකේ දාගමු ගේමක් ගහලා. යකෝ මේ ගෙවල් වල මිනිස්සු ඉන්නවද දන්නෙත් නැහැ බං. අම්මෝ යකෝ හොඳ පාරක් තියෙන වෙලාවට මං හිතුවා දිගටම මෙහෙම යන්න තියෙවි කියලා. දැන් නම් මට පොඩ තේරෙනවා මුන් ආතල්ලයක් දෙනවා වගේ. හැබැයි ආතල්ලයක් දෙනවා නම් මුන්ට එන ගහන්න ඕන බං. අම්මෝ යකෝ මේ පැත්තේ මං අඳුරන කවුරුවත් ඇත්තෙත් නෑ. කොන්දාවේ නැහැනේ මගුල. උට ඕන වෙලාවට එන්න බෑ. අනිත් හැම වෙලාවටම මම එකේ නැහැ. ඕකත් මහා වැඩක් නෑ. ඕකත් එක්ක නම් කතා කරලා දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ මොන දෙයක් වෙන්න දීලා. අරුට කෝල් එකක් අරන් බලමු. යකෝ ෆෝන් වැඩ කරන්නේත් නෑ. දැන් නම් බඩු පැකට් වෙනවා හැබැයි මේ පාරේ යකෝ කුණ පාරක් වෙන පොඩි පාරක්නේ බං තියෙන්නේ. ඒ වාහනත් එනවා බං මොන මගුලක් වෙයිද දන්නේ නැහැ. බැලුවේ තෙල් ඇත්තෙත් නෑ යකෝ බස් එකේ. තෙල් ගහන්නත් අමතක වුණා. මං හිතුවේ නෑනේ මෙච්චර දුරක් තියේවි කියලා යකෝ. එන ගමන් තෙල් ගන්න හිතාගෙන ආවේ. මල කෙලියයි ජූලි 7යි දැන් නම් හොඳේ. අයියෝ දෙයියන්ගේම පිහිටේ මේ පාරේ තෙල් ඉවර වුණොත් නම් සෙඩ් එකක් පේන මානෙක නෑ බං. අයියෝ හරි හුටා. නැවතුණානේ එන්ජින් එක. අප්පට සිරි. යකෝ ස්ටාර්ට් වෙන්නෙත් නෑ බං. මල මගුලයි යකෝ. අඩෝයි. නිව්ටල් එක ය아가න්න හැක් වෙයිද දන්නේ නෑ. අප්පට සිරි බස් කාරය උතාවය. අයියෝ යකෝ මොන මගුලක් දැන් මං කරන්නේ ගේකුත් නෑ බං පේන මානෙක. ෂේ මේ හරි නවත්ත ගත්තා නම් හරි මං තාත් දුර යනවා කියන්නේ මං තව කැලේ මැද්දට යනවා වගේ ලයින් එකක් දැනෙන්නේ. ඒ බම්මට බයයි බං. අයියෝ මෙතනින් නවත්ත ගමු. බසුත් එක්ක නවත්ත ගන්නත් බෑ. මෙතනින් නවත්ත ගමු බං. යකෝ දැන් මෙච්චර වාහනත් ගියා මහ ගොඩක් දැන් එක වාහනයක්වත් නැහැ. වාහනයක් එනකන් ඉඳලා බලමු. හම්මෝ ඇතියන්තන් ලොරියක් නම් ආවා. අයි මම මේ ට්‍රිප් එකක් යන ගමන් මගේ බස් එකේ තෙල් ඉවරුණා. මේ හරිය සෙඩ් එකක් තියෙද අයියේ තෙල් ගහ ගන්න. සෙට් කොයිද මල්ලි මේ පාළු පාරේ මල්ලි ඉක්මනට මෙතනින් යන්න. මොකද මේ පැත්තේ මේ ගමේ කට්ටිය කියන කතා එච්චර හරියන්නේ නැහැ. එහෙමද අයියේ? මල්ලි බස් එක දාලා කොහේ හරි යන්න මෙතන ඉන්න එපා. හරි අයියේ බොහොම ස්තුතියි. මම ඒ අයියේ මොකක් ගැනද කිව්වේ? මට බස් එක දාලා යන්නත් බැහැ ඉතින් මෙතන. පට්ට කළුවරක් තියෙන ගියකොත් පේන මානෙක නෑ වාහනයක්වත් නෑ පාරේ. දැන් ඉතින් මට තියෙන්නේ බස් එක දොරවල් දෙක ලොක් කරලා බස් එක ඇතුළේ නිදා ගන්න තමයි. එළි වුණාන් පස්සේ කරන දෙයක් කරගන්න. දැන් ඉතින් බස් එක ඇතුළේ නිදාගෙන ඉල්ලක් තමයි තියෙන්නේ. අයියෝ